Welcome to Vibe Auto. I know the DJ and I love this song. අයිබෝන් හැමෝටම අද ලංකාවේ පාරක බැස්සොත් වැඩිපුරම දක්නට ලැබෙන තරුණු පරපුර වගේම පවුලේ හැමෝම එක වගේ ආදරය කරන වාහනයක් තමයි ටොයොටා රේස් එක. හැබැයි මේ வாகනයක් ගන්න හිතන් ඉන්න කෙනෙක්ට තියෙන ලොකුම ප්‍රශ්නය තමයි ඇයි එකම වාහනේ මිල තැන්තැන්වල මෙච්චර වෙනස් වෙන්නේ කියන එක. ඇත්තටම මේ මිල තීරණය වෙන්නේ වාහනේ තත්ත්වය ජපානයේ ඒකට ගෙවපු මුදල් සහ ලංකාවේ බදු මතයි. අද මම මෙම වීඩියෝ එකෙන් කිසිම දෙයක් හංගන්නේ නැතිව 2024 ඉඳන් 2026 මාදිලිය දක්වා ටොයොටා රේස් එකක් ලංකාවට ගේන්න යන සම්පූර්ණ වියදම රුපියලටම ගණන් කරලා පෙන්නනවා. ඔයාලා සල්ලි දීලා ගන්න වාහනය ඇත්තටම වටිනවාද කියලා තේරුම් ගන්න මේ වීඩියෝ එක අවසන් වෙනකම් බලන්න. දැන් අපි බලමු ටොයොටා රේස් එකේ තියෙන ප්‍රධාන මාදිලි 3 මොනවාද සහ ඒ අතරින් ඔබට ගැළපෙන වාහනය තෝරාගන්නේ කොහොමද කියලා. මේකේ තමයි ඔයාලගේ මිල තීරණය වෙන්නේ. මුලින්ම තියෙන්නේ ලංකාවේ වැඩිපුරම කතාබහට ලක්වෙන හයිබ්‍රිඩ් මාදලිය. මෙතනදී ටොයොටා සමාගම පාවිච්චි කරන්නේ E-Smart Hybrid කියන අලුත්ම තාක්ෂණය. විශේෂත්වය මෙහි තියෙන 1200cc එන්ජිමෙන් කරන්නේ බැටරි චාර්ජ් කරන එක විතරයි. වාහනය ඇත්තරම දුවන්නේ ඉලෙක්ට්‍රික් මෝටර් එකින්. නගරබද ධාවනවලදී ලීටරයට කිලෝමීටර් 25-28ත් වගේ ඉහළ ඉන්ධන පිරිමැස්මක් ලැබෙනවා. ඊළඟට තියෙන්නේ සාමාන්‍ය 1200cc පෙට්‍රල් නැචුරල් ඇස්පිරේටඩ් මාදිලිය. මෙහි ටර්බෝ හෝ හයිබ්‍රිඩ් පද්ධති නැහැ. සරල එන්ජිමක් තියෙන්නේ. සරල තාක්ෂණයක් තියෙන නිසා මේක නඩත්තු කරන්න හරිම ලේසි. ෆැන්සි වෙහිකල්ස් ලවර්ස්ලට ගැලපෙන වාහනයක් තමා මේක. තුන්වෙනි එක තමයි 1000cc ටර්බෝ මාදිලිය. එන්ජිම පොඩි වුණත් ටර්බෝ චාර්ජ් එකක් තියෙන නිසා මේකේ ටෝක් එක 1200cc වාහනයකටත් වඩා වැඩි. මීළඟට අපි ප්‍රයිස් ගැන කතා කරමු. මුලින්ම තියෙන්නේ 2025 වසරේ නිෂ්පාදිත අලුත්ම වාහන ගැන. Option grade is zero mileage fully loaded option සියල්ල සහිත වාහනයක් ජපානයේදී සාමාන්‍යයෙන් ලක්ෂ 28ක වගේ වික්වෙනවා. මේක ලංකාවට ගෙන්වීමේදී සියලුම බදු සහ ක්‍රේනී චාර්ජස් ඇතුළුව රුපියල් ලක්ෂ 135ක වගේ මුදලකට ඔබට ගෙන්වා දිය හැක. මීට අමතරව ෆැක්ටරි ෆිටඩ් මොඩල් ස්ටාර් බොඩි කිට් සහිත වාහනයක් රුපියල් ලක්ෂ 140ක වගේ මුදලකට ආනයනය කරලා දෙන්න පුළුවන්. අඩු මුදලකට රේස් රථයක් සොයන ඔබට ඔක්ෂන් 5 හෝ 4.5 ලෝමයිලේට් රථයක් රුපියල් ලක්ෂ 128ත් 129ත් අතර මුදලකට හා 4way කැමරා සහිත රථයක් ලක්ෂ 130ක පමණ මුදලකට සියලු ටැක්සා ක්ලියරින් චාර්ජස් ඇතුළුව ගෙන්වා දිය හැක. දැන් අපි යමු අලුත්ම බ්‍රෑන්ඩ් නිව් 2026 පැත්තට. ඔක්ෂන් ග්‍රේඩ් S fully loaded brand new රථයක් ලක්ෂ 141ක වගේ ආසන්න මුදලකට ආනයනය කළ හැකි අතර ෆැක්ටරි ෆිටඩ් බොඩි කිට් සහිත වාහනයක් ලක්ෂ 145කට වගේ ගෙන්වා දිය හැක. මීට අමතර ඔබට අදාළ ඔක්ෂන් සහිත කස්ටමයිස් වාහනයක් ගෙන්වා ගැනීමට අවශ්‍ය නම් 0.75 113යි 61යි 31 අමතා වැඩිදුර විස්තර ලබාගත හැකිය. ඉතින් ඔබත් ජපානයේ වෙන්දේසියකින් ඉහළම තත්ත්වයේ ටොයොටා රේස් වාහනයක් විනිවිධ භාවයකින් යුතුව සහ වසර 3ක හෝ කිලෝමීටර් ලක්ෂයක විශ්වාසනීය වගකීමක් සහිතව ගෙන්වා ගැනීමට බලාපොරොත්තු වෙන්නේ නම් පමා වෙන්න එපා. මෙම මිල ගණන් වලංගු වන්නේ සතියක් හෝ දෙකක් වැනි ඉතා කෙටි කාලයක් ඇතුළත පමණයි. ඔබේ සීන වාහනය ආරක්ෂිතව සහ අඩුම මිලට ඉන්පෝට් කර ගැනීමට අදම 0.77යි 0.37යි 67යි 89 අංකයට අමතන්න. වැලරන් ගෲප් අපි සූදානම් ඔබේ බජට් එකට ගැලපෙන හොඳම වාහනයක් ජපානයෙන් තෝරා දෙන්න. වීඩියෝ නැරඹූ සැමට ස්තුතියි. මෙවැනි තවත් වීඩියෝවකින් නැවත හමුවෙමු. ආයුබෝවන්.